මේ ඉන්නේ ChatGPT. අද මගේ මුළු දවසම තීරණය කරන්නේ ChatGPT තමයි. ChatGPT තමයි දැනට ලෝකයේ හදලා තියෙන බුද්ධිමත්ම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක. අයියෝ යකෝ හෙලෝ උඹට තේරෙන්නේ නැද්ද මං කියන එක? බුද්ධිමත් කියලා කිව්වට මොලේ කලන්දක්වත් නැහැ. අද මගේ මුළු දවසෙම වැඩ සිද්ධ වෙන විදිය තීරණය කරන්නේ ChatGPT. මම කන්නේ කොහොමද, අඳින්නේ කොහොමද, ඇඟ හොදන්න ඕනද, නාන්න ඕනද? උඹ යාළුවනේ මට නාන්න එපා කිව්වා. මං නාන්නේ නැහැ. ඒක නිසා කොහොම හරි දැන් ඒකත් ඉවරයි. හැමදේම තීරණය කරන්නේ ChatGPT. කන්නේ මොනවද? නේ එක උගුරට බීලා දාන්න තියෙන්නේ මිරිස් කුඩුයි දෙහි ආච්චි හා කරනවා මේක. නැරෙයි දන්නේ නැහැ බීලා. කන බොන එක අඳින එක විතරක් නෙමෙයි ChatGPT මට සැරෙන් සැරේට යාට හිතෙන වෙලාවට චැලෙන්ජ් උත් දෙනවා. ඉන්න 1යි 2යි 3යි දෙම්මා. කොහෙට යන්න කිව්වොත් යන්න ඕනේ. ඔය පාක් එකේ ඉන්නේ රෑ. කොල්මන් ඉන්නවද දන්නෙත් නැහැ යාළුවනේ. අපිට පාක් එකට එන්න කිව්වා අපි පාක් එකට ආවා. පොලිසියෙන් නෙමෙයි කවුරු එපා කිව්වොත් ඒක අපි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම කරන්න කියලා තමයි ChatGPT කියන්නේ. ගෙදර යන්න වෙනවා එන. මේ වීඩියෝ එකකට ආවේ අප්පා. ඒක මම දැක්කොත් එම මට ගෙදර. එහෙනම් අපි කවන්නේ එහෙනම් යන්න. යාළුවනේ අපිට යන්න වෙනවා. ChatGPT මොනවා කිව්වත් මං ගාවල් තියෙන රුපියල් 2000යි. අපි බලමු අපිට 2000න් සර්වයිව් වෙන්න පුළුවන්ද කියලා මේ චැලෙන්ජ් එක. මිනිස්සෙක් විසින් රොබෝ කෙනෙක්ට චැලෙන්ජ් කරනවා. පුළුවන් නම් මාව පරද්දලා පෙන්නන්න. Congratulations boys. Reload එක පින් කරපු කට්ටිය මගේ WhatsApp number එකට message එකක් දාන්න. number එක description එකේ තියෙනවා. එහෙනම් අපි බලමු වීඩියෝ එකේ මොකද උනේ කියලා. මගේ යාළුවත් එක්ක තමයි අද මම චැලෙන්ජ් එක කරන්නේ. එයාත් එක්ක තමයි මම අද චැලෙන්ජ් එක කරන්නේ. අපි දෙන්නට තියෙන රුපියල් 2000. අද අපි එළියට ගිහිල්ලා පාරේදී බලමු මොකද වෙන්නේ කියලා. අපි යන් එහෙනම් වීඩියෝ එකට. හරි යාළුවනේ අපි එළියට නම් ආවා. දැන් හොඳටම බඩගිනි අපිට. කියපන් මොන හරි. දැන් බඩගින්න ඉන්නේ. අපි යාළුවෝ ChatGPT එකේ මොනවද අපි කන්නේ කියලා. අපිට කන්න දෙයිද දන්නෙත් නැහැ. ඒ සයිස් එකේ ඩයල් එක. ChatGPT we are so hungry and what do we eat now? කියපන් ගෑණියේ බඩගිනි. ඔව් මේ කැරකිලා කුන්නක් වවාපන් කිව්වොත් තමයි යාළුවනේ මාර වැඩක් එන්නේ. යාළුවනේ චූම් පානුත් යනවා බඩගිනි හොඳටම. මේ ගෑණිගෙන් දැන් ඇහුවම කියනවා කුක්සිඩේකට ගිහිල්ලා අපිට ගන්නලු මුලින්ම ගන්න ඕනේ අපි මාර් බිස්කට් එක. මාර් බිස්කට් එකක් අරගෙන සම්පෝස හරි මයිලෝ හරි අරගෙන මෙල්බන් චොකලට් ක්‍රීම් වේෆර්ස් එක්කුත් අරගෙන ඉවරලා තව කෝපි පැකට් එක්කුත් අරගන්නලු. යකෝ බඩගිනි වෙලාවට කන්නේ මොන හරි ඉල්ලුවේ. දැන් කන්න බෑ. කන්න බෑ වගේනේ බඩගිනි නෑනේ. දැන් යවන්කෝ කුක්සිඩේකට. මං හිතන්නේ මේ ඔක්කොම එකට දාලා කන්න කියලා කියන්නේ. අපි ගිහිල්ලා අරන් යමු. මොන ආවේද දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. කුක්සිඩේෙන් බඩු අරගෙන ඉවරලා අපිට පාක් එකට යන්න කියලා කිව්වා. කෑම උයන්න ඕනේ පාක් එකට ගිහිල්ලා. අපි බලමු ගිහිල්ලා පාක් එකට. ඌ තමයි වෙන විදිහක් කියන්නේ. අපි ගිහිල්ලාම බලමු මොකද වෙන්නේ කියලා. යකෝ ලිපක්වත් නැහැ. ලිපක්වත් නැහැ යකෝ අපිට. අපිට ලිපක්වත් නැහැ මොකුත් නැහැ. අපි යනවා ඔහෙ. හරි යාළුවනේ කීල්ස් එක ගාව ඉන්නේ දැන්. කීල්ස් එක ඇතුළට ගිහිල්ලා අපිට ගිය බඩු ටික ගමු. මුලින්ම මොනවද ගන්න ඕනේ? මුලින්ම ගන්න ඕනේ මාරි බිස්කට්. මාරි බිස්කට් කොහෙද තියෙන්නේ? මේ දින මාරි. මාරි එකක් ගන්න යාළුවනේ. මාරි. යාළුවනේ අපිට ඊළඟට ගන්න තියෙන්නේ මයිලෝ හරි සම්පෝස හරි මොනවා හරි. යාළුවනේ අපිට සම්පෝස හම්බුණා. සම්පෝස පැකට් එකක් ගන්න. සම්පෝස ගත්තා. මාරි බිස්කට් ගත්තා. යාළුවනේ තව චොකලට් ක්‍රීම් බිස්කට් එකක් ගන්න කියලා තියෙනවා. අද කන කෑමක් යාළුවනේ අයි ජීවිතේට කන්න නැති වෙන්න කන්නේ අද. යාළුවනේ වේෆර්ස් එකක් ගත්තා. මිල දාගත්තා. අපිට බඩු දෙයක් හොයාගන්න බැරුණා මෙතනින්. යාළුවනේ අපිට බඩු දෙයක් හොයාගන්න බැරුණා. අපි දැන් පාක් එකට යන ගමන් ඒ දෙයත් අරගමු කඩේ. කළුවර වෙලා තියෙන්නේ යාළුවනේ. අපිට මොකුත් කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ කළුවරේ ගිහිල්ලා පාක් එකේ. ඔයාලා බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි යන් පාක් එකට. අම්මේ අපි ආවා පාක් එකට. හොඳටම රෑ වෙලා කිසි දෙයක් පේන්නේ නැහැ. මූට යකෝ මේ වෙලාවටම ඕන උනානේ මේ චැලෙන්ජ් එකක් දෙන්න. යාළුවනේ රෑද දවල්ද හවසද කියලා බලන්නේ නැහැ. පාක් එකට යන්න කිව්වා ආවා පාක් එකට. මේ පාක් එකේ ඉන්නේ රෑ. කොල්මන් ඉන්නවද දන්නෙත් නැහැ යාළුවනේ. යාළුවනේ අපි හරි හොඳ තැනක් හොයාගන්න ඕනේ දැන්. මෙතන හොඳයි. ඉඳගෙන. අපි පාක් එකට ගියාට අපිට හරියට හිතපු විදියටම වැඩේ කරගන්න හම්බුන්නේ නැහැ. අපිට පොඩි ප්‍රශ්නයක් ආවා. වහලා ඇරලා නෙදිපි. අප්පා. ගෙදර යන්න වෙනවා එන. මේ වීඩියෝ එකකට ආවේ අප්පා. වීඩියෝ එකකට ආවේ පොඩි. ඒක මම දැක්කොත් එම මට ගෙදර. එහෙනම් අපි කවන්නේ එහෙනම් යන්න. යාළුවනේ අපිට යන්න වෙනවා.
මේටික කාලය යන්න හදන්නේ යාළුවනේ අපිට එතන වැඩේ කරගන්න බැරි වුණා ඒ අංකල්ගේ රස්සාව නැති වෙනවලු අපි එතන හිටියොත් රෑ වෙලා ඒක ඉතින් හොඳ නැහැනේ අපි යන් ගෙදර ගිහිල්ලා ආයි පටන් ගමු ChatGPT මාව කෑවා යකෝ මාව යාළුවනේ අපිට ඒක එතන ගිහිල්ලා කරගන්න බැරි වුණා අපි දැන් ගෙදරට ආවා ගෙදර තමයි අපිට ඔක් කරන්න වෙන්නේ මේ තියෙනවා මෙතන තියෙනවා යෝගට් එකක් තියෙනවා මාර බිස්කට් එකක් තියෙනවා සෝල් පැකට් එකක් තියෙනවා සමෝස පැකට් එකක් තියෙනවා වේෆර්ස් එකක් තියෙනවා චොකලට් අපිට දැන් තියෙන්නේ මේ ටික ඔක්කොම එකට දාලා කන්න සමානට දාලා කන්න යන්නේ යාළුවනේ මුලින්ම දාමු සම්පෝස පැකට් එක යාළුවනේ මේ යාළුවනේ සම්පෝස ටික දානවා දැන් මොකද දාන්නේ යෝගට් එක මේ යාළුවනේ යෝගට් එක කොහොමද කෝපෙට් ඔන්නම දාන්න යෝගට් එකත් බඩගිනි යෝගටුත් දාලා තියෙන්නේ සම්පෝසයි යෝගටුයි බඩයයි දන්නේ නැහැ මේවා කාලා අන්තිමට ගෝල් මාර් බිස්කට් කමෙන්ට් එකක් දාගෙන එන්න මේ මොන මාර්ද කියලා කුඩු පට්ටම් කරනවා යාළුවනේ සුදු කරලා කරන්නේ මාර් බිස්කටුයි යෝගටුයි සමපෝසයි ඒකට බිස්කට් දාගෙන කන කට්ටිය ඉන්නවනේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන ඔක්කොම ටික එකට දැන් කෝපි පැකට් එක දාමු යාළුවනේ මාර් බිස්කටුයි කෝපි යාළුවනේ කෝපි දානවා කෝපි ඔක්කොම දානවාද කියන්නේ කෝපි දාපන් භාගයක් දාපන් මේවා කාලා බඩේයි දන්නේ යාළුවනේ ChatGPT එකෙන් අහලා තමයි ටොයිලට් එකට යන්නත් ඕනේ ඒක යාළුවනේ පැකට් එකම දැම්මා පිළියත්තම බිස්කට් එක චොකලට් වේෆර්ස් බිස්කට් එක කඩාගත්තා බලංකොනික මුංගල් ලෙඩුන්ට කන්න දෙන්න ලෙඩුන්ට කන්න දෙනවා වගේ යාළුවනේ අපිට ChatGPT කන්න දෙන්නේ ඌරවත් කන්නේ නැහැ යාළුවනේ මෙහෙම ඌරොන්ට මොන සෞඛ්‍යද අපි දෙන්න ඌර ගන්නට දාලා තියෙන ChatGPT යාළුවනේ ඔක්කොම දැම්මා අතින් අනමුද අතින් අනලා අතින්ම කමු බා මේ යාළුවනේ කන්න යන්නේ එයා ඇත්තට හාල් කරනවා මේ ඊයා ලාචෝරු මෙන්න තියෙනවා අපේ ආහාර වේල කමු 1යි 2යි 3යි කාම ටිකක් කරා යද්දි රහයි යාළුවනේ කෝපි සීන් එක තමයි පොඩ්ඩක් අවුල් කමන්නේ දැන් ඉතින් කන්න කීපේ කමු යාළුවනේ නැත්තම් චැලෙන්ජ් එක පරාදයි කන්න බෑකෝ උග්‍ර හිර වෙනවා ගිහින් වතුර ටිකක් බොන්නද කියලා අහමු ChatGPT එකේ we are done eating can we drink some water please ඒ වතුර බොන්න දෙන්නේ නැහැ අම්මා තහුරු අයියෝ හයිඩ්‍රේෂන් මිෂන් ආච්චිට ආ කරන් බොන්න දෙන්නේ නැහැ ඒකත් අපිට වෙන මොනවා හරි බොන්න කියන සීන් නැති නොමින් බන්නේ යාළුවෝ ඕකට අන්ලොක් චැලෙන්ජ් අපිට පැයක් තිස්සේ වතුර බොන්න පුළුවන් මේ චැලෙන්ජ් එක කරමු එක හැන්දක් අරගෙන ඒ හැන්දට මිරිස් කුඩු දාලා තව දෙහි යුසු දාලා වතුර එකට දාලා බොන්න ඕනේ යාළුවනේ අපිට කන්න බෑ මේ ඇති හොඳටම රෙද්ද මට නම් කන්න බෑ මේ රෙද්දට දුක වෙනුවෙන් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්න හරි යාළුවනේ වතුර දා ගන්නවා කෝප් එකට වතුර දැම්ම යාළුවනේ දැන් තියෙන්නේ මිරිස් කුඩු දා මිරිස් කුඩු හැන්දක් දාගත්තා මට සිරිගෙන පොඩ්ඩක් කලවම් කරුනේ මිරිස් කුඩු හැන්දකුත් දාගත්තා යාළුවනේ ChatGPT මේවා තමයි මිනිස්සුන්ට කරන්නේ ඌට ලෝකේ පාලනය කරන්න පුළුවන් වුණොත් ඌ මොනවා කරයිද යාළුවනේ යාළුවනේ දෙහි ගෙඩිය කපන්නයි යන්නේ දෙහි ගෙඩිය දෙකට කපනවා හරි දෙහි ගෙඩිය කැපුවා යාළුවනේ දෙහි ගෙඩිය කැපුවා යාළුවනේ දෙහි දාන්න යන්නේ ඒක මට ලොකු එක දුන්නානේ පාරය ලෙල්ලක් දාන්න කිව්වා ඔයි යෝයි ලෙලි දාන්නේ දාන්න කිව්වා සිරි හරි ඒකත් වැටුණා හරි යාළුවනේ මේක බීලා අපිට වතුර බොන්න පුළුවන් කිව්වා හරි ඒ දෙහිත් දාගත්තා යාළුවනේ එක උගුරට බීලා දාන්න තියෙන්නේ මිරිස් කුඩුයි දෙහි ආච්චිට හා කරනවා මේක මැරෙයිද දන්නේ නැහැ බීලා යාළුවනේ චීස් එකක් දාලා ගාලා දාමු චීස් බීගඩ යා ඔක්කොම එක උගුරට ගැව්වා උස්ම ගන්නත් බෑ කඳුළු වෙනවා යකෝ කඳුළු බේරේ අම්මා
යෝයි අම්මෝ මේ දාඩියත් දැම්ම යකෝ කඳුළුත් ආවා ChatGPT පරයා තෝ නිසා අපි විදෝනවා යකෝ යකෝ මොට හොයන් ගිල්ල ගහන්න ඉදන ඩොප් එක අඩුව මං හිතුවේ නෑ එච්චර අමාරු වෙයි කියලා මෙන්න චැලෙන්ජ් නම් චැලෙන්ජ් ඔයාලා බීල බලන්න මේක මේක බීලා බලලා ඔයාලා කියන්න කොහොමද රස කියලා හැබැයි ජීවිත හානි වුණොත් වග කියන්නේ නෑ බිස්කට් කනවා බිස්කට් කන්න බෑ ඔට්ටු නෑ ඒ ඔට්ටු නෑඩු අපිට වතුර බොන්න පුළුවන් යකෝ වතුර බෝතලයක් ගන්න යාළුවනේ චැලෙන්ජ් කම්ප්ලීටඩ් චැලෙන්ජ් නෑ ඒ චැලෙන්ජ් එකක් බාර ගන්න සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න අපි කියමු ChatGPT ට අපි කරා කියලා we have done the challenge ChatGPT අපිට වතුර බොන්න කියලා කිව්වා යාළුවනේ ChatGPT කාර්යය වතුර ඌ කියන්න කලින් බිව්වා ඉන්න බෑ හරි අපි දැන් අහලා බලමු අපි දැන් මොකද්ද කරන්න කියලා දැන් වෙලාව දැන් 8යි වෙලාව රෑ 8යි වෙලාව අපි අහලා බලමු මොකද්ද කරන්න කියලා now time is 8 pm what do we do next please tell urgence of madness අපිට හොඳට නිදා ගන්නලු එහෙනම් අපි ගියා ආයි උදේට හම්බෙමු වීඩියෝ එක ලයික් එකක් දාලා බලාගෙන ඉන්න උදේට මොකද වෙන්නේ කියලා උදේට තමයි හෙට තමයි හොඳම ටික යන්නේ බලමු එහෙනම් හෙට උදේට දැන්ට අපි ගියා වෙන ජාමෙට හොඳ සිල්ලම් අන්න ඒකයි අපි ගියා යාළුවනේ මගේ බටරි දෙනවා හොඳටම හරියන්නේ නැහැ මේක ChatGPT කියපුව කාලි ඉවරලා මගේ බටරි දෙනවා දැන් හොඳටම නිින්ද යන්නෙත් නැහැ දැන් වෙලාව 12යි 15යි රෑ නිින්ද යන්නේ නැහැ යාළුවනේ කොහොම හරි අපි උදේට බලමු මොකද වෙන්නේ කියලා උදේට පොඩි ගමනක් යන්න තියෙනවා එහෙ ගිහිල්ලා ඇවිල්ලා අපි බලමු මොකද වෙන්නේ කියලා නිදි මතයි නිින්ද යන්නේ නැහැ බටරි දෙනවා යාළුවනේ මං ගිහිල්ලා එන්න good morning යාළුවනේ ඊයේ මට නම් නිින්ද ගියේ නැහැ කතා කරලා වැඩක් නැහැ ChatGPT වාගෙන අපි දැන් යනවා උදේට මොන හරි බොන්න කියලා කන්නම් ඉල්ලන්නේ නැහැ ChatGPT ඌගෙන් කන්නිල්ලොත් අපිට ආයෙත් බඩේ අමාරුවක් හදා ගන්න වෙනවා අවුව වෙලා කොකා කෝලා එකක් බීලා දවස පටන් ගන්න යන්නේ යාළුවනේ ඔයාලා කැමති කොකා කෝලාද ස්ප්‍රයිට්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න අපි යාළුවෙක් ඇවිල්ලා මේ ඒ බුණ වෙන්න මේ අපේ ගිය වීඩියෝ එකේ යාළුවෙක් ඇවිල්ලා ඔයාගේ ෆෑන්ලා ඉන්නවා බලන්න බයි ගියා කොකා කෝලා එකක් ගත්තා ChatGPT එකෙන් අහනවා මේක කොහොමද බොන්නේ කියලා ඌ මොනා කියයිද දන්නේ නැහැ කියන විදියකට බොනවා ගිහිල්ලා බලමු කොහේ හරි හොඳ තැනකට උදේ පාන්දර කොකා කෝලා එකක් දීලා පටන් ගන්නනේ ඉඳගන්න පොට්ටයක් තියෙනවා කොකා කෝලා බෝතලේ නම් කඩාගත්ත සාර්ථක ලෙස දැන් අපිට තියෙන්නේ ChatGPT එකෙන් අහන්න මොකද්ද කරන්න කියලා ChatGPT කාර්යයෙන් අහලා බලමු අපි කියමු අපි කොකා කෝලා එකක් ගත්තා බොන්න ඕනේ කියමු බොන්න දෙයිද දන්නේ යකෝ මට නාන්නලු කොකා කෝලා එක go outside open the cork dump half of අම්මා සිරියකින් භාගයක් විතර මට නාන්නලු යාළුවනේ කොකා කෝලා බෝතලේ ඔව් තිරාවට මේ go outside open the cork dump half of it over your head යාළුවනේ මට කොකා කෝලා නාන්න වෙනවා මං කොකා කෝලා නාන්න යන්නේ කොකා කෝලා නාන්න යන්නේ යාළුවනේ ඔව් මෙන්න යාළුවනේ චුට්ටක් zoom කරලා ගන්න යාළුවනේ ගෙදර ආවා
මේ බලයකො මගේ ඇඟ දාඩිය මුණ දැන් ඒක තමයි මාත් කල්පනා කර යාළුවනේ නාන්නත් ඕනේ උගෙන් ආලා අපි අහලා බලමු නාන්නද කියලා අහලා බලමු පාදමයි කියන්නේ. නාන්න දෙන්නේ නැහැ ඔක යාළුවනේ මම මට නාන්න දුන්නේ නැහැ ඔය යාළුවනේ මට නාන්න එපා කිව්වා මම නාන්නේ නැහැ ඒක නිසා කොහොම හරි දැන් ඒකත් ඉවරයි දැන් දවල්ට කෑමට මොනවද කරන්න කියලා බලලා මේ වීඩියෝ එක අපි නවත්තලා දාමු කන්න මොනවා කියයිද දන්නේ නැහැ දවල් කෑමට කන්න මොනවද කියලා අහලා බලමු හරි යාළුවනේ අපි ආවා දවල් කෑම ගැන මං ඇහුවා රෝල් දෙකුයි යෝගට්ුයි කන්න රෝල්ස් එක අරගෙන යෝගට් එකේ ඔබලා යෝගට් එක රෝල්ස් කන්න කියලා කියන්නේ ඊළඟට කරන්න ඕන චැලෙන්ජ් එක යටින් කමෙන්ට් එකක් දාගන්න අනිවාර්යයෙන් හරි යාළුවනේ රෝල්ස් එක ගත්තා දැන් තියෙන්නේ අපිට යෝගට් දෙකක් ගන්න හරි යාළුවනේ අපි ගෙනාවා යාළුවනේ රෝල්සුයි යෝගටුයි යෝගටුයි කන්න තියෙන්නේ යාළුවනේ දෙකම එකට දාලා හරි මගේ රත්තරන් යාළුවනේ අපි ආවා දවල් කෑමට අපිට කන්න තියෙන්නේ මොනවද යෝගටුයි රෝල්සුයි මේ කූඹින්න දැන කවුද යකෝ රෝල්ස් එක තිබ්බ එක මේ යාළුවනේ යෝගට් මෙන්න රෝල්ස් මේ යාළුවනේ රෝල්සුයි තමයි ChatGPT වෙනුවෙන් යාළුවනේ අය පට්ට රහයි බං රහයිද ඒක පට්ට රහයි යාළුවනේ මේක මානම රහයි ඒක මානම රහයි බං පට්ටම රහයි ඒක සුපිරි ඒක පට්ටයා අපන් කාබන් කැල්ලක් කාලා බඩවුච්චුවා. මේ දැන් හැමදාම ඕක කන්න පුළුවන් වෙන්නේ දන්නේ ඔයාලත් කාලා බලන්න අනිවාර්යෙන් කාලා බලන්න අන්තිම චැලෙන්ජ් එක හොඳ එකක් දුන්න යාළුවනේ හරි යාළුවනේ දවල්ටත් කාලා එනනම් අපි මේ වීඩියෝ එක නවත්තනවා මෙතනින් ඔයාලා ගිව් අවේ එකට කමෙන්ට් වලට මම රිප්ලයි කරා කවුරුත් නැහැ මට නම්බර් එකට මම දාපු නම්බර් එකට මැසේජ් එකක්වත් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ තියෙනවා මැසේජ් එකක් දාන්න නැත්නම් රීලෝඩ් එක අපරාධයි රුපියල් 2000ක් දෙනවා දෙන්නෙට ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු මගේ කලින් වීඩියෝ එක බලන්න මෙතන කොනෙන් වැටේ මෙතන හරි කොනෙන් වැටේ ඒක බලලා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපි ගියා බයි පීස්